RFM News. අයිබෝවන් ඔබ මේකතු වන්නේ RFM දවසේ පුවත් සමගයි. දිලිත් දැන් නයාමැරිච්ච අහිකුණ්ඩකය වගේ සුනිල් හඳුන්නෙත්ති. කටුනායක ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වැසීම විශාල මාතෘකාවක් බවට පත්ව ඇති බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා. ඒ අනුව වසා ඇත්තේහි එක කොටසක් පමණක් වන මැහුම් අංශයේ පමණක් බවත් එය සමස්ත ඇඟලුම් කර්මාන්තයේම වැසී යාමක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළා. නමුත් අද උදෑසන නයි නාලිකාවේ පත්තර වැඩසටහන කියා සිටියේ මුළු ඇඟලුම් කර්මාන්ත අංශයේම විනාශ වී සමස්ත ව්‍යවසායකත්වයේම කඩා වැටී ඇති ආකාරයට බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරට සිදු ඇත්තේ නයාමැරුණු අහිකුණ්ඩකයාට සිදු වූ දේ බවද ඔහුගේ ලොකුම ප්‍රශ්නය බවට පත්ව ඇත්තේ කටුනායක ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොටසක් වැසී යාම බවද ඔහු පවසා සිටියා. අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාව වැසීමට පෙර ආයෝජන මණ්ඩලය හෝ අමාත්‍යංශය සමග සාකච්ඡා කළේද යන්න සොයා බැලිය යුතු බවත් කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ඔවුන් තම සමග සාකච්ඡා නොකළ බවත් තමන්ට පරචිත්ත විඤ්ඤාණය නොමැති බවත් ඔවුන්ගේ ආයතනයේ කොටසක් පාඩු ලබන විට තමාගේ පඬු පුල්ලාසනය උණු නොවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් යූත් ක්ලබ් පිහිටුවීමේ වැඩසටහන හෙට ආරම්භ වෙයි. ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් යෞවන සමාජ පිහිටුවීමේ වැඩසටහන ජාතික තරුණ දිනය වන හෙට 23 වෙනි දින ආරම්භ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසනවා. ඒ අනුව හෙට සිට මැයි 30 දක්වා දිවයින පුරා යෞවන සමාජ 14033ක් පිහිටුවීමටත් අනතුරුව මැයි 30 සිට ජූනි 15 දක්වා යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල 337ක් හා ජූනි 1 වෙනිදා සිට ජූලි 31 දක්වා යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩල 26ක් පිහිටුවීමටත් නියමිතව ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මෙරට තරුණ තරුණියන්ට රජයේ සමග ගනුදෙනු කළ හැකි ප්‍රධාන ස්ථානයේ බවට මෙම යෞවන සමාජ පත් කරන බවත් ඒ හරහා තෘප්තිමත් තාරුණ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් වූ පදනම සකස් කරන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසා සිටියා. දිවයින පුරා සිටින විවිධ දේශපාලන මත දරන නායකත්වයේ පිළිබඳ අනාගත අපේක්ෂාවන් සහිත තරුණ තරුණියන්ට මෙම වැඩසටහන සමග සම්බන්ධ විය හැකි බවත් ඒ තුළින් කලාව, සාහිත්‍ය, තාක්ෂණය, වෘත්තීය අධ්‍යාපනය, ක්‍රීඩාව ආදී වූ විවිධ ශේෂ්ත්‍ර තුළ තමන්ගේ හැකියාවන් වැඩි දියුණු කර ගැනීමේ අවකාශය පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. 2024 වසරේදී ලංකා බැංකුවේ ලාභය රුපියල් බිලියන 106ක් ඉක්මවයි. ලංකා බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2024 වාර්ෂික වාර්තා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක වෙත පිළිගැන්වීම අද 22 වෙනි දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කර තිබෙනවා. ලංකා බැංකුවේ සභාපති කාවින්ද සොයිසා සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති ආචාර්ය හර්ෂ කබ්‍රාල් යන අය විසින් අදාළ වාර්තා ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලද බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයක් හෝ බැංකුවක් ලබාගත් ඉහළම ලාභය ලෙස ලංකා බැංකුව විසින් 2024 වසරේදී රුපියල් බිලියන 106ක ලාභයක් උපයා ඇති බව ලංකා බැංකුවේ සභාපති කාවින්ද සොයිසා මෙහිදී සඳහන් කර තිබෙනවා. RFM News සමගින් මම සමීර ලියන්වල. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න RFM YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.